ස්වන් වින්දනය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් ගැටලු ඒ වගේම ලිංගික බෙලහීනතාවයන් මොනවාද කියලා තමයි කරන්නට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මම මීට කලින් ස්වන් වින්දනය ගැන කතා කරලා තියෙනවා වීඩියෝ එකකින්. ඉතින් මේ විශේෂයෙන්ම මේ ස්වන් වින්දනය කියන එක ගැන කතා කරනකොට පුද්ගලයෙක් මේකට ඇබ්බැහි වීමක් එහෙමත් නැත්නම් ඇඩික්ෂන් එකක් වීමේ හැකියාව ඉතාමත් වැඩි. ස්වන් වින්දනය සහ මේ අසභ්‍ය චිත්‍රපටි එහෙමත් නැත්නම් මේ පෝනග්‍රැෆි කියන දේවල් මේ දෙක එක ළඟින් යන කාරණා දෙක. ඉතින් අපි දන්නවා බොහෝ දෙනෙක් මේ ස්වන් වින්දනය කරනවා. හැබැයි සමහර අය බොහෝ දෙනෙක් මේ ස්වන් වින්දනයට ඇබ්බැහි වීමක් පෙන්වුම් කරනවා. එතකොට ස්වන් වින්දනයේ තියෙන මූලිකම ප්‍රශ්නයක් විදිහට අපිට ඇබ්බැහි වීම හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. මේ ඇබ්බැහි වීමට පරිබාහිරව මේ ස්වන් වින්දනය කිරීම එහෙමත් නැත්නම් මේ ස්වන් වින්දනයේ යෙදීමේ ඉරියව්ව හින්දා ඒ අයට සමහරක් වෙලාවට ලිංගික ගැටලු මතුවීමේ අවදානමක් තියෙනවා. ඉතින් අපි දන්නවා මේ පුරුෂ ලිංගය කියන එක බොහොම සංවේදී අවයවයක්. ඉතින් අපි දන්නවා ගොඩක් වෙලාවට සමහරක් වෙලාවට සමහර අය මගේ මේ අත පාවිච්චි කරලා ස්වන් වින්දනයේ යෙදීම සිද්ධ කරනවා. ඉතින් එහෙදී තමන් කොච්චර පීඩනයක් දෙනවද ඒ වගේම තමයි තමන් කොච්චර වේගයක් රඳවා ගන්නවද කියන එක මත සමහරක් වෙලාවට ඒ අවයවය හැඩගැසීමකට ලක් වෙනවා. මේ විදිහට හැඩගැසීමකට ලක් වුණාට පස්සේ සමහරක් වෙලාවට ඒ හැඩගැසීමට ලක් වුණු පුද්ගලයා ස්වාභාවික ලිංගික සම්බන්ධයකදී ලැබෙන තෘප්තිය අර තමන් ස්වන් වින්දනයේ ලැබෙන තෘප්තියට වඩා අඩුවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම වුණාම සමහරක් වෙලාවට ලිංගික ගැටලු රාශියක් ඇතිවීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට සමහරක් අය විවිධ ක්‍රම පාවිච්චි කරලා ස්වන් වින්දනයේ යෙදෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම ගොඩාක් ගැටලුකාරී තත්ත්වයක් විදිහට දකින ඉරියව්වක් තමයි ගොඩක් පිරිමි අය බිම හාන්සි වෙලා තමන්ගේ පුරුෂ ලිංගය උත්තේජනය කිරීමකට ලක් කරගන්නවා. මෙහිදී ඉතාමත් අවදානම් තත්ත්වයක් උද්ගත වෙනවා. මොකද විශේෂයෙන්ම අපි දන්නවා මේ ප්‍රාණවත් උන පුරුෂ ලිංගය ඒ වගේ පීඩනයකට ලක් වුණාම සමහරක් වෙලාවට ඒ පුරුෂ ලිංගයේ තියෙන පටක එකවර කැඩී යාමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි පුරුෂ ලිංගයට හානි වෙන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම මේ ස්වන් වින්දනයේ යෙදෙන පුරුෂ ලිංගයේ උත්තේජනයට සමහරක් වෙලාවට මම කලින් සඳහන් කරා වගේ ඒ අය හැඩගැසීමකට ලක් වෙන්න පුළුවන්. පුරුෂ ලිංගයේ සංවේදීතාවය දැඩි පීඩනයකට හරියන විදිහට හැඩගැසෙන්නට පුළුවන්. මෙහෙම වුණ පුද්ගලයෙකුට සාමාන්‍ය ලිංගික ක්‍රියාවලියේදී ඇත්තටම උත්තිය ලැබී යන්නේ නැති වෙන්න ඇත්තටම අවස්ථාව වැඩි. ඉතින් ඒ වගේ තත්ත්වයන් තුළ සමහරක් වෙලාවට ලිංගික බෙලහීනතාවයන් ඒ වගේම ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට සුක්‍රාණු පිටවීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සුරතාන්තයටපත් නොවී ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ ලිංගික ගැටලු රාශියක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එකේ සඳහන් කළ පරිදි මේ ස්වන් වින්දනය කියන දේ වැරදි දෙයක් කියලා සඳහන් කරන්න බෑ. නමුත් මේ දේවල් වලට කෙනෙක් ඇබ්බැහි වෙලා ඉන්නවා නම් හෝ තමන් විවාහ වෙලා ඉන්න කෙනෙක් හෝ තමන් ලිංගික සම්බන්ධතාවයක් පවත්වන කෙනෙක් නම් ඒ දේවල් නොකර මේ දේවල් වලට ඇබ්බැහි වෙලා මේ දේවල් පමණක් කරනවා නම් තමන්ගේ ලිංගික තෘප්තිය ලබා ගැනීමේ ප්‍රධාන ක්‍රමය මේක වෙලා තියෙනවා නම් ඒක ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ සම්බන්ධය ගැන සැලකීමේදී ඒ වගේම ලිංගික සෞඛ්‍ය ගැන සැලකීමේදී මේක ගොඩක් මේ වගේ ලිංගික සෞඛ්‍යම ගැටලු ඇති කරන්න පුළුවන් තත්ත්වයක් හින්දා ඒ අය ඒකෙන් ගැලවීම අත්‍යවශ්‍ය වෙනවා. මේ ඇබ්බැහි වීම ගැන කතා කරනකොට ඒක Tamanට ඇබ්බැහිවීම නතර කරගන්න බැරි නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් හම් වෙලා වෛද්‍ය උපදෙස් අරගෙන ඒක නතර කරගන්න එක තමයි හොඳම. මොකද විශේෂයෙන්ම වෛද්‍යවරුන් මේ සම්බන්ධව විවිධ ක්‍රියාවලියන් යටතේ ඇබ්බැහි වීමට ප්‍රතිකාර කරනවා. ඉතින් ඒ විදිහට වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ලැබීමෙන් ඔබට සාමාන්‍ය විදිහට මෙම ලිංගික ක්‍රියාවලියේ නියැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේ වීඩියෝ එකේ මම කතා කරේ ඇත්තටම ස්වන් වින්දනයේ යෙදෙන ඉරියව්ව කොහොමද ලිංගික බෙලහීනතාවයන්ට ඒ වගේම ලිංගික අප්‍රාණිකත්වයට බහන්නේ කියලා. ඉතින් මේ කතා කරපු දේවල් වලින් ඔයගොල්ලන්ට මේ දේවල් වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරන්න. එහෙනම් ආයෙමත් අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක්.